දකුණු ප්‍රදේශයේ ඒ 35 ප්‍රධාන මාර්ගය සමීපයේ මෙම sannivedana මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ. මෙම ප්‍රදේශයට යුද හමුදාව ඇතුළු වීමේදී දරුණු සටන් හටගැනුණා. ඒත් මෙවන විට sannivedana මධ්‍යස්ථානය හා sannivedana කුළුණ අවට ප්‍රදේශයේ බලය යුද හමුදාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ගැනීමට සමත්ව සිටින්නේ. LTTE මෙම sannivedana කුළුණද ඉතා උපක්‍රමික ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. විශේෂයෙන් අවශ්‍ය විටකදී කුළුණ හකුලවාලීමේ පහසුකම් පවා මෙම කුළුණ තුල පවතිනවා. මෙම අබගසට පවා ආවරණය වන ලෙස ඉතා ආරක්ෂිත ලෙස LTTE මෙම sannivedana කුළුණ පවත්වාගෙන ගොස් ඇති බව ඉතා පැහැදිලියි. sannivedana කුළුණ අඩි 150ක් පමණ උසකින් යුක්තයි. ගොඩනැගිලි කීපයක් සහිත sannivedana මධ්‍යස්ථානයේ සියලු පහසුකම් වලින් සමන්විත වනවා. sannivedana මධ්‍යස්ථානයේ සෑම ගොඩනැගිල්ලකම පවතින්නේ මරණයටපත් වූ LTTE සමාජිකයන්ගේ ඡායාරූප. දවන්ත විදුලි ජනක යන්ත්‍රයක් මගින් විදුලිය හා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කොට තිබෙන්නේ. විශේෂයෙන් ඔඩ්ඩු සුඩාන් sannivedana කුළුණ යුද හමුදාව අතට පත්වීමත් සමග සමස්ත ප්‍රදේශයේ පණිවිඩ හුවමාරුව LTTE සිදු කරන්නට ඇත්තේ මෙම මධ්‍යස්ථානය භාවිතා කරමින්. මේ අතර මෙම ප්‍රදේශයේදීම LTTE සතුව පැවති රථවාහන හා අවියායුධ රැසක් යුද හමුදාව අතටපත් වුණා. වෑන් රථයක්, කැන්ටර් රථයක් සහ බැකෝ යන්ත්‍ර දෙකක්ද ඒ අතර වනවා. යුද හමුදාවේ ප්‍රහාර හමුවේ පසුබසුන් ලැබූ LTTE ත්‍රස්තවාදීන් ඔවුන්ගේ උපකරණ සහ සියලු දැගෙන යමිනුයි පසුබසුන් ත්‍රස්තවාදීන්ට තවෙන් 621 වන බලසේනාධිපති ලුතිනන්ට් කර්නල් අතුල ආරියරත්නගේ මෙහෙයවීමෙන් 8 වන සිංහ රෙජිමේන්තුව හා 7 වන සංඥා බලකාය ත්‍රස්ත sannivedana මධ්‍යස්ථානය සහ LTTE රථවාහන හා අවියායුධ අත්පත් කර ගැනීමට සමත් වුණේ. විශේෂයෙන් සිවිල් ජනතාවගේ නිවාස වලින් වට වූ ස්ථාන LTTE වැදගත් මධ්‍යස්ථාන ලෙස භාවිතා කොට තිබෙන්නේ. LTTE sannivedana මධ්‍යස්ථානයේද ක්‍රියාත්මක වී තිබෙන්නේ සිවිල් ජනහස අත ප්‍රාණ අපකරු LTTE ත්‍රස්තවාදීන් යුද හමුදාවේ ප්‍රහාර දරාගත නොහැකිව පසුපසට ගමන් කරමින් සිටින්නේ. විශේෂයෙන් LTTE මේ සියලු උත්සාහයන් යුද හමුදාවේ ගමන වැළැක්වීමේ අරමුණින් එය වැළැක්විය නොහැකි බව සනාථ කරමින් යුද හමුදාව මෙවන විටත් LTTE ඉතා සීමිත ප්‍රදේශයකට සීමා කිරීමට සමත්ව සිටිනවා. එතරම්ම ආසන්න දුරට යුද හමුදාව මෙවන විටත් පැමිණ සිටින්නේ. චමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු දකුණු ප්‍රදේශයේ සිට. උතුරු මැද පළාත් විපක්ෂ නායක විජය ජෙනරාල් ජාමහතාගේ ගහගෙන ආ සැකකරු අත්අඩංගුවට ගැනීම. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා. පසුගිය වසරේ ඔක්තෝබර් මාස 6 වෙනි දින අනුරාධපුරයේදී මේ ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සැකකරු මැදවච්චිය දක්වා ගෙනෙන ලද පුද්ගලයෙකු අද දින උදෑසන මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අද උදේ 5:15ට පමණ සියඹලා ගස්කඩ නේරියකුලම් ප්‍රදේශයේ තමයි මොහු අත්අඩංගුවට අරන් තිබෙන්නේ. මොහු මෙදින මෙම මරාගෙන මැරෙන බෝම්බකරු මාන්කුලම සෙට්ටිකුලමේ ලිපිනේ පදිංචි අබූසාලි ජාබීර් නමැති අවුරුදු 21ක් තැනැත්තෙක් බවයි දැනට හඳුනාගෙන තිබෙන්නේ. ඔහුගේ ප්‍රකාශය අනුව පිළි අරගෙන තිබෙනවා. මෙම මරාගෙන මැරෙන බෝම්බකරු සෙට්ටිකුලම සිට මැදවච්චිය දක්වා රැගෙන විත් තවත් අයෙකුට බාර දුන් බව. ඒ සම්බන්ධ දැන් වැඩිදුර විභාග කටයුතු මැදවච්චිය පොලිසිය විසින් සිදු කරගෙන යනවා. විපක්ෂ නායකවරයා කුමන ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කළද ලබන 14 වනදා එම ප්‍රශ්න පත්‍රවලට නිසි පිළිතුරු ලැබෙනු ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මාතලේ යටවත්ත ගම්මුල්ල ගම්මානයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 14 වෙනිදා තමයි මධ්‍යම පළාත ඒ වගේම වයමත් තමුන්ගේ රාෂ්ට්‍රපත්‍ර ලබු කරන්නේ. කළා ලබු දෙන්න. විපක්ෂ නායකතුමා කිව්වා යුද්ධර නායක ජනාධිපතිතුමාට PM හම් වෙනවා. කියලා අනිත් ඒවා විතරක් බින්දු දෙනවා කියලා. මහින්ද රාජපක්ෂ අධිකාරී ජනාධිපතිතුමා ආවට පස්සේ පසුගිය වර්ෂ 3 මෙරටේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන ආපු වර්ෂ 3යි.
ඒ වගේම ඒක පුද්ගල ආදායම මේ වෙනකොට ඇමරිකන් ඩොලර් 2004 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විරකියාව ගැන කතා කරොත් ලංකා ඉතිහාසයේ විරකියාව අඩුම ප්‍රතිශතයකට 5.4කට අඩු කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ ඍජු විදේශ ආයෝජන ඇමරිකන් ඩොලර් බිලියන 745ක් දක්වා වැඩි කරලා තියෙනවා. 128ක දක්වා වැඩි වෙලා තිබිච්ච උද්ගමනය අප ගිය මාසේ වෙනකොට 10.4කට අඩු කරලා තියෙනවා. ඒක තනි ලක්කමට අපිට ගේන්න පුළුවන් වෙයි. තව එකක් තමයි ප්‍රස්තාවතරයක් තමයි කිව්වා මේ ජාත්‍යන්තර සම්බන්ධතා. කොයි ආණ්ඩුවට පුළුවන් උනේ මේ වගේ මානසික මෙහෙයුමක් කරන අතර ලෝකේ ඉන්න හැම රටක්ම අපේ පැත්තට අරගෙන මේක කරන්න වෙන වෙලාවක කරා නම් අර උඩින් නෙවෙයි පරිප්පු දාන්නේ නවුවලේ කයිලා දාන්නේ අපේ. ඒ විතරක් නෙවෙයි අද අපිට චීනය, ඉන්දියාව, පාකිස්තානය ඔය හැම රටක්ම උදව් කරනවා. කොයි රටින්ද කවදා ඉන්දියාව මේ යුද්ධයට රේඩාර් දුන්නේ? ඇමරිකාවත් අපිට දුන්නා පුෂ්පාස්ත්‍ර ගන්න නාවික හමුදාවට. පාකිස්තානයක් දුන්නා ඒ අවශ්‍ය හැම එකක්ම. චීනෙත් එහෙමයි. දිනවැඩියේ ජාත්‍යන්තර සම්බන්ධතාව මොකද්ද? ඒ වගේ විදේශ ආධාර කිසිම ආණ්ඩුවකට ලැබිලා නැහැ. මෙතරම් ආධාර ප්‍රමාණය. සංවර්ධනය පැත්තේ මහා පරිපාලන සංවර්ධනය ප්‍රස්තාවතරෙනුත් මයිදන්නේ ලකුණු ඔබ තුමාලට දෙන්න පුළුවන්. මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මොන ප්‍රස්තාවතරයකින්වත් අඩුවක් ලැබෙයි කියලා ලකුණු. මහින්ද චින්තනය තුළ අන්තර්ගත සොඳුරු බවින් සෙනෙහසින් හා සෞන්දර්ය සපිරි ගමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ගමනගම වැඩසටහනේ තවත් දැවැන්ත අදියරක් යටවත්ත ගම්මුල්ල ගම්මානයේදී ක්‍රියාත්මක විය. ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ මැදිහත් වීම යටතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සහයෝගයෙන් ගම්මුල්ල ගම්මානය සංවර්ධනය කිරීමට රජය වැය කළ මුදල රුපියල් 2,60,75,000ක් ඉක්මවයි. ගෙවතු වගා 200ක් ආරම්භ කිරීම, නිවාස ව්‍යාපෘති හා පානීය ජල අවශ්‍යතා සපුරාලීම, විදුලි ව්‍යාපෘතීන් ජනතාවයට පැවරීම, මාර්ග, පාලම් හා බෝක්කු ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය සංවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමද මේ යටතේ සිදුවිය. ගම්මුල්ල වග්ගුලාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ වීමද මිට සමගාමීව සිදු කෙරිණ. කරකොලයාය, මකුළුස්ස, බෝගහපිටිය යන ගම්මානවල දහසකට අධික ජනතාවකට මෙම සංවර්ධන ව්‍යාපෘති තුලින් සෙත සැලසේ. අමාත්‍යවරුන් වන WDJ සෙනවිරත්න, සුසන්ත පුංචිනිලමේ, SM චන්ද්‍රසේන, මහින්ද අමරවීර, පාටලී චම්පික රණවක, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහතුරුද මෙම අවස්ථාවට එක් වූහ. රම්මාමේ ඕම් පුතා කියපු CIC උරැල්ලක් මාත් ගත්තා.